මහත්යන් වහන්සේ මේරත් වැඩමකලේ කුණ වාසියේ කියලා අපි අහුවොත් බුදුරජාණන් වහන්සේ වෙන්නේ සුසුප්ප පතරොත්තේ විදාම් තමයි එන වෙන වාසිය එතකොට මේ බුදුරජාණන් වෙන්නේ සුසුප්ප තමයි පිළිපැදියේ දක්ෂාන කියන මේ රහත් පෙරමහන්සේලා ඒ වගේම සුමු සාමණේර මහත්තයා සහ වණ්ඩුක පාස්කම්මත් සමග වැඩම කරන්නේ ඒකම කතා කරනවා නම් සම්බුද්ධ තෙරණින් වහන්සේ වැඩම කරනකොට මොකද මේ දන්න පරිදි තවත් රහත් මෙහෙණින් වහන්සේලා සංගමිත තෙරණිය සමග ලංකාවට වැඩම කළාද නැත්ද වැඩම කරා නම් ඒ කියනවා සංගමිතා මහරහත් තෙරණින් වහන්සේ සමග තවත් රහත් මෙහෙණින් වහන්සේලා මෙරට වැඩම කළාද කියලා නම් ඒ කියනවා පාවනි සහකරවා දොස්තම වැඩ කළායි හැබැයි නම් සාමාන්‍ය නැහැ. දැක්නා බෝධාංග වහන්සේ ඉතිහාසයේ සඳහන් කරන්නේ අනිත් දෙකවල විස්තර කරනවා. තවත් රහත් තෙරණින් වහන්සේලා නවකී උගරා ඒ මාපකල්ලා අත්මිතා ඒක දන්නේ අධ්‍යය කියන මේ රහත් තෙරණින් වහන්සේලා නවකී වැඩ කරනවා. මේ තිරසන සම්මානයේ අපි විශේෂයෙන්ම ලවා පරම්පර දැනගත යුතුම කාර්ය කටයුතු ටික මුක්ති වෙනවනේ මම සහන් කරේ මේක පෙර අපි උත්සාහ කරන්නේ නැවතුණා අපි මම දෙවියන් කටයුතු කරන්නේ මේක මානසික අපේ රටේ කාර්ය රජතුමා ඒක හරි